සාදරානුග්‍රහය වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම හයිබ්‍රිඩ් රථකොට ප්‍රමුඛයා වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් රථ ඇතුළු ජපාන් රථ ජපානයේ වාහන වෙන්දේසි වලින් කෙලින්ම වාහන මිලට ගැනීමේ හැකියාව බලපත්‍ර හිමියන්ට සුවිශේෂී මිලට බ්‍රෑන්ඩ් නිව් ජපාන් රථ ශ්‍රී ලංකාවේ ප්‍රථම කැල්ටෙක්ස් වාහන රථ කිරීමේ අංගනය සහ අලුත් වැඩියාව සඳහා අංග සම්පූර්ණ ගරාජය දිනපතා රාත්‍රී 10 දක්වා විවෘතයි වාසනා ට්‍රේඩින් ලංකා පුද්ගලික සමාගම නොම්බර 310 දීගම පාර නාගොඩ කඳාන දුරකථන 22 41 333 අපි අද දවසෙත් ඔබට සූදානම් පුරුදු පරිදිම වාසනා මෝටර් ෂෝ ඉදිරිපත් කරන්න. ඒ නිසා වැලිසර වාසනා ශ්‍රී ලංකා ආයතනයත් එක්ක එකතු වෙලා අපි හැමදාම ඔබට වාහන පිළිබඳව කතා කරනවා. එන අලුත් වාහන පිළිබඳව අවබෝධය ලබා දෙනවා. අලුත් වාහන ඔබට ගන්න අවශ්‍ය පසුබිම සලස්වනවා. මේ හැම අලුත් වාහනයකම තියෙන අලුත් උපාංග ටෙක්නොලොජි මේ දේවල් පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා වාසනා ශ්‍රී ලංකා ආයතනය මේ වෙනකොට හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් රථ අතරින් ප්‍රමුඛයා හැටියට සලකනවා. ඒ නිසා ඔවුන් ලෝකයේ අලුතෙන්ම නිෂ්පාදනය කරන සෑම වාහනයක්ම මේ වෙනකොට ශ්‍රී ලාංකීය වෙළඳ පොළට ගෙනල්ලා හමාරයි. ඒ නිසා මේ සෑම වාහනයක්ම ඔබට පහසු මිලට ගන්න, සේවා පහසුකම් ලබා ගන්න සියලුම දේවල් මම හිතනවා එක තැනකින් කරගන්න පුළුවන් වැලිසර වාසනා ශ්‍රී ලංකා ආයතනයට ආවොත්. ඒ නිසා හෙට දවසේ වාහනයක් ගන්න නම් ඔබ අද දවසේ කල්පනා කරන්න ඕනේ කොතනින්ද ගන්න කියලා. ඒකදී ඔබට තියෙන සුපුරුදු නාමය තමයි වාසනා ශ්‍රී ලංකා ආයතනය. එහෙමනම් ඉතින් අද දවසෙත් මේ වාසනා මෝටර් ෂෝ ඔබ වෙත දවසෙත් අපි කළමනාකාර අධ්‍යක්ෂතුමාත් එක්ක කතා බහ කරන්න තෝරාගත්තා. හැබැයි අපිට හිතන පොඩ්ඩක් වෙනසක් වෙන්නත් එක්ක පොඩ්ඩක් එලිම අහන්නට යන්න ඕනේ කියලා. ඒ නිසා අද දවසෙත් අපි කතා බහ කරනවා විශේෂ දේවල් පිළිබඳව. මම හිතන්නේ තෝරාගත යුතු කරුණු කාරණා කීපයක් පිළිබඳව කතා කළා. මම හිතන්නේ එතුමාත් එක්ක කතා කරලා බලමු අද දවසේ විශේෂත්වයක් දක්වන්න උත්සාහ කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා. ඊළඟ කිව්වාගේ අපි අද පොඩි වෙනසක් කරමු කියලා කතා කරුවා. අපි එලිමහන්ට ඇවිල්ලා පොඩි සුවිශේෂ දෙයක් කරන්න අපි පාරිභෝගික වෙනුවෙන් ඒ වගේම අපි කියන්න කැමති ඊළඟ අපි තව සුවිශේෂයක් අපි වාසනා ආයතන කියලා තියෙන විවිධ අවස්ථාවල පාරිභෝගික අවශ්‍යතාවය මත අපි පොළ සංකල්පය යටතේ අපි වෙළඳ ප්‍රවර්ධන කටයුතු කරනවා. මේ අවස්ථාවේදී අපි ඇත්තටම අනුරාධපුරයේ අපේ ශාඛාව මගින් මෙහෙවන වෙළඳ ප්‍රවර්ධන කටයුත්තක් දැන් කරගෙන යනවා. ඉතින් එතන අනුරාධපුරයේම ස්ථානයට ගිහිල්ලා වාහන මිලදී ගන්න අවශ්‍ය අයට අනුරාධපුර පාරිභෝගිකයන්ට ජනතාවට හැකියාවක් ලැබී තියෙනවා. ඒ වගේම ඊළඟ අපි මුලින් කිව්වා වගේත් අද මේ වැස්සටහන පොඩි විශේෂත්වයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එකක් තමයි අපි අපේ තිබුණ මේ අවුරුදු ගානක තියෙන අතීතයේ තිබුණ මිත්‍යා මතයක් තමයි මේ ඔටෝමැටික් ගියර් බොක්ස්. ඒ කියන්නේ ස්වයංක්‍රීය පද්ධතියෙන් තියෙන ගියර් පද්ධතියක් තියෙන වාහනයක් ධාවනයේදී වාහනේ ඉන්ධන පිච්චෙන වැඩි කියන එක. ඇත්තටම නීලක ඒක මේ ගොඩාක් දුරට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය මැනුවල් රථයක් හා සමානව මේ රථේ ධාවනය කරන්න පුළුවන්. ඒක එකම තියෙන දැනුම තමයි ඕනේ. දැනුම නැතිකමෙන් තමයි ගොඩක් ඉන්ධන පිරිමැස්ම අඩුකමත් වාහනේ නියම ඒ කියන්නේ කාර්යක්ෂමතාවක් අපේ ඉන්න වාහන ධාවකයන්ට ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකනේ නීලක අපි පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මොකද අපි මේ වගේ දේවල් කියලා දෙද්දි සරලතාවයෙන් කියලා දෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද මේක කාර්මික දේවල් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. අපි පාරිභෝගිකයන්ට සාමාන්‍ය තියෙන දේවල් තමයි අවශ්‍ය මේ වාහනේ භාවිතා කරන ක්‍රමය. ඉතින් අපි ඒක අද නීලක වාහනයක් ධාවනය කළා සහ අපි වාහනේ තියෙන විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා.
සම්පත් මහත්මයා දැන් අද දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන මේ වැගනාර් එක කියන කායක දැන් මම හිතන්නේ ඔබතුමා විශේෂයක් මේ පිළිබඳව කතා කරන්න ඕනේ කොහොම මොකක්ද මේ වැගනාර් එකේ තියෙන විශේෂත්වය? ඇයි වැගනාර් එක පිළිබඳව කතා කරන්න ඕනේ කියලා කිව්වේ? ඕනීලක ඇත්තටම අපි මේ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ගැන යම්කිසි අධ්‍යාපනයක් දෙන්න මේ වාහනේමත් තෝරගත්ත අපි කාරණා දෙකකට එකක් තමයි මේ වැගනාර් එක ඇත්තටම සුවිශේෂී රථයක් අද වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද හයිබ්‍රිඩ් වල බදු වැඩි වෙද්දී 10 අඩු CC දාතාවලට තාම 50 පරණ ඩියුටි එකක්ම තියෙන. ඒ බද්දත් එක්ක අපිට වාහනේ සාධාරණ මිලකට ගෙනෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ මේ වාහනේත් පොඩි සුවිශේෂතාවයක් තියෙනවා. ඒක ධාවකයා විසින් අපිට මේ දක්වලා තියෙන කිලෝමීටර් 30ක් පමණ ධාවනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සුවිශේෂතාවය ඇතුලේ නිමාව. එතකොට අපි දැන් මේ වාහනේ ඇතුලේ නිමාවත් එක්ක හදිස්සි අවස්ථාවක ඉදිරියේදී 3 දෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්. ඒ වගේම ඒක ඇතුලේ නිමාව තමුන්ට වැඩක් කර ගැනීම ප්‍රහසුව පොඩි වෑන් රථයක කාර්යයකුත් ඒක කාර් එකක් හා දෙකම කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ මේ නීලක අපි කියන්න ඕනේ මෙහි තියෙන ඉන්ධන පරිභෝජනත් එක්ක තියෙන පහසුව සහ අලුත්කම. ඉතින් මේ හැම එකම සුවිශේෂතාවත් එක්ක මේ රථය ඇවිල්ලා තියෙනවා. මේ වගේ මෙහි මිල ගණන් තියෙන ලක්ෂ 30ට අඩුවෙන්. ඒක නිසා ලොකු ජනප්‍රියතාවය ලංකාවේ වෙයි. ලංකාවට දැන් මම ජපානෙන් මම හිතන්නේ ලොකු වෙනුමක් දීලා තියෙන අපේ ගොඩක් ඉන්න අපේ වාහන ආනයනකරුවන් පාවිච්චි කරන. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් රත් උනාට අපි පාවිච්චි කරන වාහන රථ ආනයනකරුවෝ කියලා කියන්නේ වාහනයක් ඒ රටේ ලියාපදිංචි කරලා ගේන නිසා නැත්නම් ඒ වාහන බ්‍රෑන්ඩ් නිව්. ඉතින් ඒ වගේ රට විශාල ප්‍රමාණයක් ලංකාවට එයි. පාරිභෝගිකයන්ට සුවිශේෂතාවයක් මේ වගේ හොඳ රථයක් ඉතා සහන්දායි මිලට ගැනීම. සම්පත් මහත්මයා කිව්වා දැන් මේ වැගනාර් එක විශේෂත්වයක් තියෙනවා කියලා. මේ වැගනාර් එක අද වෙළඳපොළේට ඇහිලා තියෙන්නේ විශේෂයෙන්ම මේ මිල ඒකම අනිකුත් මේක ඩිවලොප් වෙලා තියෙන මේක මේ ආපු තාක්ෂණ ක්‍රමවේදයන් මේ සියල්ලත් එක ගත්තාම මේ වැගනාර් කියන එක මම හිතන මේ කාලේ ආපු අලුත්ම වාහනේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වයන් ගැන ඔබට තව අවබෝධය ලබා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ. සම්පත් මහත්මයා ඇතුළේ ඉන්නවා. අපි බලමු කතා කරලා මොකක්ද තුමා ඊළඟට කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. ඔය අපි මුලින් කිව්වත් වගේ මේ අද කාලේ ගොඩාක් අත්‍යවශ්‍ය කාරණයක් මේ වාහනේ කොහොමද ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් තියෙන රථයක්. ඒ කියන්නේ ඔටෝමැටික් ගියර් බොක්ස් රථයක් නිසි ලෙස ධාවනය කරන වෙදී අපි ඇත්තටම අපි පාරිභෝගිකයන් දැනුවත් කළ යුතුයි. මොකද ඒක දැනුවත් කිරීමක් ගොඩක් දුරට අපි එන පාරිභෝගික අපි දකින කිසිම නිසි දැනුවත් වීමක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා නීලක පොඩ්ඩක් මේ මම්ම කියන්න ඕනේ කියලා මගේ තියෙන අත්දැකීම් සහ මේ මම පාරිභෝගිකයන්ට පැහැදිලි කරන්න හොඳයි කියලා. ඉතින් අපි මේක සරලව කියනවා නම් අපි ගොඩක් කාර්මික පැත්තෙන් නෙමෙයි මම මේ සරල භාවිතය පැත්තෙන්. ඉතින් නීලක ඒ වගේම අපි පොඩි දෙයක් අපි මුලින් ඒ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි පොඩි අවබෝධයක් ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ඒ අවබෝධය අරගෙන එමු කියලා හිතනවා. අපි කියන්න ඕනේ මේ වාහනේ අපි මුලින්ම කිය යුතු දෙයක්. මොකද අපි මේ වැගනාර් රථයක් එක් රථවල නිෂ්පාදකයා ඒ වාහනවල යම් කිසි වෙනස්කම් දක්වලා තිබුණත් ගොඩක් දුරට ප්‍රායෝගික වශයෙන් ගොඩක් රථවල තියෙන මේ સિદ્ધාන්තය එකයි. ඉතින් ඇත්තටම අපි කියන්නේ මුලින්ම දෙයක් දැනගන්න මේ සමහරක් වාහනවල මේ බැටරි මේ බහින්න පුළුවන් ඒ වගේ අවස්ථාවලදී වාහනයක් කොහොමද නියුට්‍රල් කරන්නේ. මෙතන තියෙනවා මේ ඇත්තටම මේ බොත්තමක්. දැන් මේ රථයේ මේ තියෙන බොත්තම මෙතන ඒක ඔබලා පුළුවන් මෙහෙම මේ වාහනේ සීරු මාරු කරන්න ගියර් අපිට අවශ්‍ය විදියට. එතකොට ඒක නියුට්‍රල් කරුවම වාහනේ නියුට්‍රල් වෙනවා. ඉතින් එහෙම නැත්නම් අපි නිකන් සාමාන්‍ය රථයක මෙහෙම මේ ගියර් එක මාරු කරන්න බෑ වාහනයක් නවත්තලා තියෙද්දි. ඒ වගේම අපි නීලක කියන්න ඕනේ තව විශේෂ දෙයක් තියෙනවා ගොඩක් අය දන්නේ නැහැ මේ L අකුර තියෙනවා D අකුර තියෙනවා ඒ වගේ N අකුර R අකුර මේ රථයේ තියෙන මේ විදිහට ගොඩක් රථවල මේක මේ L1 L2 කියලා තියෙනවා. ඇත්තට මේ L කියන මේ එකේ තියෙන සුවිශේෂත්වය අපි මේ රථය ධාවනය කරද්දී L එකට දැම්මොත් මේ රථේ පළවෙනි ගියරේ පමණයි මාරු වෙන්නේ. එතනින් එහාට ගියර් මාරු වෙන්නේ. සාමාන්‍ය ලොකු කන්දක් ඒ වගේ අවස්ථාවවලදී එක තැන වගේ කන්දක් මේ බොහොම බැරෑරුම් ඒ වගේ අවස්ථා මේ වගේ ස්ථානයකට දීලා වාහනේ ධාවනය කිරීම සුවිශේෂයි නේද? මොකද එන්ජිම රේස් වෙච්ච ගමන් පද්ධතියේ දෙවෙනි ගියර් එකට මාරු වෙනවා. ඉතින් ඒක නිසා ඒක වළක්වන්න තමයි අපිට ආරක්ෂාකාර ලෙස ලොකු අවදානම් කන්දක් වගේ දෙයකදී මේක යොදන එක. ඊට පස්සේ ඒක අපි ධාවනය කෙරුවාට පස්සේ මුකුත් කරන්න ඕනේ. අපිට දකින්න පුළුවන් මේ බොත්තම තියෙන වාහනය මුල් අවස්ථාවේදී පමණයි. මේ අවස්ථාව මාරු කරන්න අපිට පුළුවන් මෙහෙම ගියර් එක. ඉතින් ඒ වගේම තමයි සමහරක් වාහනවල තියෙන L1 L2 කියලත් D එකට අමතරව ඒ අවස්ථාවේ අපිට මේ ගියර් එක මාරු කිරීමේ අවස්ථාව දැන් මේකෙදි L1 එකට දෙන්නේ නැත්තේ මේක පද්ධතිය හානි වෙන්න පුළුවන් මේකේ ලෝ ගියර් එක විතර තියෙන නිසා L1 L2 තියෙන අවස්ථාවල අපිට මෙහෙම නිකම්ම ගියර් එක මාරු කරන්න හැකියාව දීලා තියෙන දැන් මේකේ දීලා තියෙන්නේ නියුට්‍රල් ගියර් එක සහ D එක විතරයි. දැන් L1 එක දානවා නම් ඒක ටිකක් ආරක්ෂාකාරී
අවශ්‍ය නිසා මෙම බට්නේ ඔබලා තමයි ගන්න වෙලා තියෙන්නේ. මොකද ඒක තියෙන එක ආරක්ෂාකාරී පියවර. L1 වගේ තියෙන L2 වගේ තියෙන එකට D එකකින් පල්ලෙහාට දාන්න පුළුවන්. හදිස්සි අවස්ථාවේදී අපි 4 යන වාහනයක් 3ට ගියර් එක මාරු කරනවා වගේ දෙයක් කිරීම හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් විශේෂයි දැනගන්න. මෙරටට හයිබ්‍රිඩ් හඳුන්වා දුන් වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් වාහන ලොවේ අලුත්ම පෙරලිය ඉලෙක්ට්‍රික් මෝටර් රථ වාසනා ට්‍රේඩින් ලංකා මැදිහත් වීමෙන් චාර්ජින් පොයින්ට් දිවයින පුරාම දිගු කාලින වගකීම සමගින් සියලුම නඩත්තු කටයුතු වාසනාකයා වෙතින් වාසනා ට්‍රේඩින් ලංකා වෙත පැමිණ වාහනයක් පදවා ඔබගේ අත්දැකීම ලබා ගන්න. ඔබගේ වාහන සිහිනයට අලුත් මුහුණුවරක් වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමු පාර නාගොඩ කඳාන. පරිසරය රැකගමු, ලෝකයේ සුරකිමු. ඊළඟට නීලක මේ අපි ගොඩක් අය තියෙන පැටලිල් ප්‍රශ්නය මේ පුස්තාට් රථයක තමුන්ගේ යතුර ඒ කියන්නේ මේ යතුර තමුන්ගේ අතේ තියාගෙන මේ බොහොම නුදුරු ස්ථානයක වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේදී මේකේ අවස්ථාවල් දෙකක් තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ. අපි බ්‍රේක් තිරිංග පද්ධතියේ බ්‍රේක් එක පා ගන්න නැතුව ඒකේ මේ බටන් එක එබුවොත් අපිට ඒ වාහනේ ක්‍රියාකාරී වෙන්නේ විදුලිය පමණයි, කරන්ට් එක. ඒක අපි ආයෙත් තව අර්ථකථනයක් අපි දක්වනවා නම් වාහනයක ස්විච් යතුරු දෙකක් තියෙනවා. අපි දන්නවා අපි පරණ වාහනවල එක යතුරක් කැරකුවට පස්සේ කරන්ට් එක එනවා. දෙවෙනි යතුර කැරකුවාන් පස්සේ තමයි වාහනේ ඉග්නිෂන් ලයිට් පත් වෙලා වෙන්නේ. ඉතින් තුන්වෙනි එක තමයි ස්ටාර්ට් කරන්නේ. ඉතින් දැන් මේ වාහනයක ඒ වගේ තියෙන සිද්ධියකදී අපිට ඒ දෙවෙනි අවස්ථාව කියන්න පුළුවන් මෙහෙම බටන් එක නිකන් එබුවොත්. ඒක ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාවේ පොවහම මේ කරන්ට් එක ඔන් වෙනවා. තුන්වෙනි අවස්ථාව මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ පළවෙනි අවස්ථාව තමයි පළවෙනි කරන්ට් එක ඔන් වෙනවා. මේ දෙවෙනි ස්විච් එක අපි කරපුවාම මේ ඉග්නිෂන් ඔන් වෙනවා. තුන්වෙනි අවස්ථාව කරන්න ඕන නම් අපි බ්‍රේක් එක පා ගන්න. බ්‍රේක් එක පාගලා කරපුවාම ස්ටාර්ට් වෙනවා. ඉතින් මේක බ්‍රේක් එක පා ගන්න නැතුව අපේ වාහනේ එන්ජිම ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඉතින් සමහරක් අය බ්‍රේක් එක පා ගන්න නැතුව මේක ඔන් කරුවට ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක බොහොම දැනගන්න ඕන. සමහරක් වෙලාවට මේ වාහන අපෙන් අරන් ගිහිල්ලා මේ වගේ සිද්ධි වලට මූණ පාලා අපිට දුරකථනයෙන් කතා කරලා අහනවා අපේ ආයතනේ. ඉතින් මේක දැනගන්න. ඉතින් පරණ සිද්ධිත් එක්කම තමයි මේ ගලපන්නේ. යතුරු කට්ට තුනක් තියෙනවා. එක කට්ටයක් කරන්ට් එක අරින්න දෙවෙනි ඉග්නිෂන් ඔන් කරන් තුන්වෙනි එක කරකවන ස්ටාර්ට් වෙනවා. මේ අවස්ථාව තුනම අපිට මේක පෙන්වන්න පුළුවන් ඇත්තටම. පළවෙනි අවස්ථාව මේ දැන් තියෙන්නේ මේ කරන්ට් එක දෙන එක. දෙවෙනි අවස්ථාව ඉග්නිෂන් ඔන් වෙන. ඊට පස්සේ කොච්චර එබුවත් ඊට පස්සේ ඕෆ් වෙනවා. දැන් මේ වාහනේ. දැන් තුන්වෙනි අවස්ථාවට අපිට දැන් මේ වාහනේ ධාවනය කරන්න මෙහෙම කර ඉන්න ඕනේ. අපි ඇවිල්ලා අපි යමනක් යන්න අවශ්‍ය වෙච්ච වෙලාවට බ්‍රේක් එක පාගලා ස්ටාර්ට් කරපුවම එක අවස්ථාවේ මේක ස්ටාර්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඇත්තටම කියනවා නම් මේ වාහනේ මේ ධාවනය කරන්න ස්ටාර්ට් කරුවට පස්සේ තමයි මේක රිලීස් කරන්න පුළුවන් මේ බටන් එක අරගෙන ගියර් පද්ධතිය මාරු කරන්න. වාහනේ ස්ටාර්ට් නැති අවස්ථාවක ඒක දෙන්නේ නැහැ. වාහනේ ස්ටාර්ට් කරන්න ඕනේ මේ ඔටෝමැටික් වාහනයක මේ ගියර් පද්ධතිය මේ ධාවනය කරන්න සඳහා මේ බටන් එක ඔබලා ධාවනය කරන්න. ඒ වගේම තව සුවිශේෂතාවයක් තියෙන මේ රථවල ගොඩක් කරලා ස්පෝර්ට්ස් කියලා තියෙනවා. සමහරක්ලා DO drive කියලා එනවා. බොත්තමක් කියනවා. ඒ බොත්තමෙන් කරන්නේ තියෙන වාහනේ අන්තිම ගියර් එක මේ පාවිච්චි කිරීම සහ නැවතීම තමයි කරන්නේ. අපි කියමු ඕවර් ඩ්‍රයිව් එක. ඒ කියන්නේ අන්තිම ගියර් එක. අපි කියමු සාමාන්‍ය වාහනයක ව්‍යවහාරයෙන් කියන අපි පස්වෙනි ගියර් එක වගේ ඒ ගියර් එක පාවිච්චි කරන්න නැති කරන ඕවර් ඩ්‍රයිව් එක ඕෆ් කරුවොත් ඕවර් ඩ්‍රයිව් එක දැම්මොත්. ඉතින් මේ සාමාන්‍ය සරල සිද්ධියම තමයි මම මේ දැන් දිගටම කියාගෙන යන්නේ මේ පරණ වාහන වල මේ ඔටෝමැටික් වාහනයකුයි ලොකු වෙනසක් නැහැ කියලා. ඉතින් ඒ වගේම තමයි ඒ කියන්නේ මැනුවල් වාහනයකයි ඔටෝමැටික් වාහනයක කිසි වෙනසක් නැහැ. ඉතින් ඒ වගේම තමයි සුවිශේෂතාවයක් තියෙන නීලක මේ තව දෙයක් තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙක් හිතන්න ඕනේ මේ වාහනයක් ඔටෝමැටික් වාහනයක් මේ දැන් අපිට තියෙන දැනුමෙන් ඥාන ශක්තියෙන් අපි තමයි වාහනේ ධාවනය කරන්නේ මැනුවල් වාහනේ. ෆස්ට් එකේ ගියර් එකේ දාලා අපිට සාමාන්‍ය ධාවනයක් ඕනලාට අපි බොහොම සීරුවට දෙවෙනි ගියර් එකට මාරු කරලා ආයේ සීරුවට තුන්වෙනි ගියරට අපි බොහොම නිකන් සාමාන්‍ය නිමිච්ච ධාවනයකදී අපි කරනවා. අපිට බොහොම කලබලකාරී ධාවනයකදී අපි කරන පළවෙනි ගියර ගොඩක් රේස් කරලා දෙවෙනි ගියර එකට දාලා තුන්වෙනි ගියර එකට දාලා යනවා. ඉතින් මේ අවස්ථාව සහ මේ අවස්ථාව කොහොමද මේ ඔටෝමැටික් ගියර් බොක්ස් එක වෙනස් කරගන්නේ? අන්න එතනයි තියෙන සුවිශේෂතාවය නීලක. මොකද ඒක
තමයි අපේ පාරිභෝගිකය වරද්දගන්නේ. සහ මේ ඉන්ධන භාවිතය ගොඩක් නාස්ති කරගන්නේ. මේ හැම දෙයක්ම මේ ඔටෝමැටික් වාහනයක මේ කම්පියුටර් බොක්ස් එක ECU එක අඳුරගන්නේ මේක කොහොමද තිරිංග මාරු කරලා මේ අපේ වාහනේ දාවකයාට අවශ්‍ය වෙන්නේ කොහොමද කියන එක අඳුර ගැනීම සඳහා සියලුම දේ මේක සදලා තියෙන්නේ ඇක්සලරේටර් පද්ධතියෙන්. මේ ඇක්සලරේටරෙන් තමයි හැමදේම මේ වාහනේ වෙන්නේ. මේ ඇක්සලරේටරේ නියම විදිහට ක්‍රියා කරන එක තමයි ඔටෝමැටික් වාහනයක් ධාවනයේදී ප්‍රධානම දේ වෙන්න ඕනේ. මේ ඇක්සලරේටරේ පද්ධතිය හරියට ඉගෙන ගන්න පුළුවන් නම් අපිට සාමාන්‍යයෙන් ඔය ට්‍රැක් එකේ දාලා එළවන රේස් එකක රේස් දාවකෙක් හා සම අපි රේස් එකට යන්න හරි මේ වාහනේ භාවිත කරන්න පුළුවන්. ඉතින් දැන් ඒ වගේ තත්ත්වයකට මම දන්නවා මේ ඔය ධාවන පත්වල රේස් වල පවා මේ ඔටෝමැටික් ගියර් බොක්ස් තියෙන වාහනේ එළවලා ධාවනය කරලා දිනලක් තියෙනවා. ඒ තියෙන සුවිශේෂතාවය ඒක පදවීමේ තියෙන හැකියාව. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ මේක කිසිම දෙයක් දන්නේ නැති මේ කිසිම පණක් නැති වාහනේ අපේ තියෙන සිතුම් පැතුම් තේර ගැනීම එකම දේ තමයි මේ ඇක්සලරේටර් එක. ඉතින් අන්න ඒක තේරුම් ගන්න ඕනේ නීලක. ඒක අනුව අපි ධාවනයේදී යෙදෙන්න ඕනේ. මොකද මේ RPM මීටර එකක් තියෙන රථයක් නම් බොහොම ලේසියි අපිට මේක එලවද්දී අපිට මේ වෙන සුවිශේෂ ගියර් මාරු වීම ගැන දැනගන්න. මොකද මේ ලොකු ගියර් එකකින් නම් ඊළඟ ගියර් එකකට මාරු වෙද්දී මේ RPM මීටර එක අඩු වෙනවා. ඒක සරල සිද්ධාන්ත කියන්නේ එන්ජිමේ කැරකෙන වට ගාන තමයි මේ RPM කියන්නේ. වට ගාන ඒ ගියර් බොක්ස් එකේ ඊළඟ ගියර් එකට මාරු වුණාම එන්ජිම අඩු දාවනකින් වැඩි වට ප්‍රමාණයක් ගියර් බොක්ස් එක කැරකෙන්න ගන්නවා. එතකොට මේක මේ අඩු වෙන්න ඕනේ RPM එක. එතකොට තමයි අපි දැනගන්නේ මේ ගියර් එක මාරු වුණා කියලා. ඉතින් එතෙන්දී අපිට තේරෙනවා මේ වාහනේ ඒ වගේම පළපුරුදු තියෙන සාමාන්‍ය ධාවනය කරන කෙනෙක්ට එන්ජිමේ සද්දෙන් තේරෙනවා එන්ජිමේ සද්ද රේස් වෙන ගතිය අඩු වෙනවා ගියර් මාරු වෙලා ලොකු ගියර් වලට යද්දි කියන්නේ 4 5 6 ඒ වගේ ගියර් වලට 4 5 වගේ යද්දි ඉතින් ඒක මාරු වෙන එක අපි ගොඩාක් මේ ඉගෙන ගන්න ඕනේ මේ ඇක්සලරේටර් එකෙන් තමයි හැමදේම කරන්නේ මොකද අපි හිතමු දැන් වාහනයක් ධාවනය කිරීමේදී අපි නිකන් සරල නිමිච්ච ධාවනයක් කරන්න අවශ්‍ය නම් සහ ඉන්ධන හොඳට භාවිතා කරන්න අපි උපරිම අවමට්ටමින් ඊළඟ ගියරකට දානවා අපි සාමාන්‍ය මැනුවල් වාහනයක් කියලා. මේ පද්ධතියත් එහෙමමයි. මේකෙදි කරන්න තියෙන්නේ අපි ධාවනය කරද්දී ඇක්සලරේටරය සාමාන්‍ය පළවෙනි ගියර එකකින් ඉඳන් දෙවෙනි මාරු වෙන සීරු මාරු වෙන ඕන නිෂ්පාදකයා විසින් දක්වලා තියෙන යම්කිසි දත්තයක්. ඒ දත්තය අපිට කීයද කියන එක අපිට ලොකු වැදගත්කමක් නැහැ. අපි ධාවනයේදී අපි ඇඟට තේරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වගේ වාහනයක් 20යි 30යි අතර පරාසයේදී පළවෙනි එකකින් ඉඳන් දෙවෙනි එකට මාරු වෙනවා. අපි මේ වාහනේ 20 පැන්නාම මීටරේ ඇක්සලරේටර් ටික බුරුල් කරන්න. ඒ කියන්නේ අතාරින්න ඕනේ. අතාරපුවම එයා තේරුම් ගන්න මේ ඊළඟ ගියර එකට මාරු වීම තමයි අවශ්‍යතාවයක් තියෙන්නේ. ඒතකොට ටක් ගාලා මාරු වෙන ඊළඟ ගියර එකට. අපි මේක තව ටිකක් ඇක්සලරේටර් අල්ලගෙනම හිටියොත් ඒක ඒ වාහනේ තියෙන අපි දුන්න මේ ඇක්සලරේටරෙන් දුන්න බලයේ ප්‍රමාණයට ඉහළ තත්ත්වයට ගිහිල්ලා තමයි ඒ කියන්නේ අපි ගොඩාක් බලය දීලා තියෙනවා නම් ඒක කෙරවලටම ගිහිල්ලා තමයි දෙවෙනි ගියර එකට යන්නේ. ඒතර වාහනේ අනවශ්‍ය විදිහට එන්ජින් රේස් වෙනවා. දැන් ඒ අවස්ථාව අපිට කියන්න පුළුවන් අපි වාහන භාවිතයේදී අපි ගොඩාක් රේස් කළ ෆස්ට් එකේ ඉඳගෙන දෙවෙනි ගියර එකට මාරු කරලා දාන්නේ අපිට හදිස්සි අවස්ථාවකදී. ඒ අවස්ථාව අපිට හදිස්සි නම් මේකෙත් ඒක කරන්න පුළුවන්. ගොඩාක් එහෙම රේස් කර එහෙම අල්ලගෙන හිටියම ඇක්සලරේටර් ඊළඟ ගියරට ටක් ගාලා මාරු වෙන්නේ. ඉතින් ඒ වගේ හැමදේම මේක මැනුවල් වාහනයක් වගේ මෙලවන්න පුළුවන්. අර වගේ සීරු මාරුවට එළුවොත් ගොඩාක් ඉන්ධන භාවිතයෙන් හොඳට මාරු කරන්න පුළුවන්. ඉතින් අනිත් විශේෂතාවය තමයි නීලක මේ වාහනයක අපි දැන් සාමාන්‍ය මැනුවල් වාහනයක් එලවද්දි කියන මේ ඔට්ටෝ එකක් එලවන්න බෑ ඉස්සර කරන්න බෑ බොරු කතාවක්. මොකද වාහනේ හැබැයි කාර්මික තත්ත්වය හරි ඉහළව හරියට තියෙන්න ඕනේ. තිබුණොත් මේ වාහනය ධාවනය කරද්දී තමුන්ට ඕනේ නම් වාහනයක් ඉස්සර කරන්න පස්වෙනි ගියරක යන පුද්ගලෙක් හතරවෙනි ගියරකට ගන්න අපි මැනුවල් වාහනයක අපි හදිස්සි අවස්ථාවක වාහනයක් ඕවර්ටේක් කරන්න ඉදිරියට යන්න ඒ අවස්ථාවේ මේක කරන්න මෙහෙම කික් ඩවුන් එක මේ එකපාරට ඔබන්න ඕනේ ඇක්සලරේටර් එක. මෙහෙම ඇක්සලරේටර් තියෙන එකපාරට පොඩ්ඩක් ඔබලා අතාරින්න ඕනේ. අතාරින්න බෑ. එහෙම ඔබලා අල්ල ගන්න ඕනේ. අල්ලපුවාම කරන්නේ එකපාරට කික් ඩවුන් කියන්නේ ඒකට ඊළඟ ගියර් එකට එනවා 4 තියෙනවා නම් 3ට එනවා. ඒතර අපි කික් ඩවුන් කරපුවාට පස්සේ අපේ අවශ්‍යතාවය ඉස්ත වුණාම වාහනේ රේස් වෙලා යන්නේ දැන් අපි කික් කළා තියෙන අපිට බලය ගන්න ඕන ටිකක් යට දෙක අල්ලන්න ඕනේ ස්ට්‍රේට් ඕවර්ටේක් කළා තමගේ කාර්යය වුණාම ආයෙ බුරුල් කරපුවම ඊළඟ ගියර් එකට තාම තිබිච්ච ඉදිරියට මාරු වෙනවා. ඊට පස්සේ අපේ බලය අවශ්‍ය ප්‍රමාණයට දුන්නා වාහනේ ධාවනය වෙනවා. ඉතින් මේ හැම කාර්යයක්ම අපි මේ ඇක්සලරේටරෙන් කරන්න ඕනේ. මේක හරියට සීරු මාරු කරන්න පුළුවන් කෙනෙක්ට තමයි හොඳ ධාවනයකින් කරන්න පුළුවන්. ඇත්තටම මේකෙදි එකම පොඩි අමාසියක් තියෙන මැනුවල් වාහනේ ඩීසල් වාහනේ තද්දතිය ගෙවුනහම පස්සේ මේ වෙන කාර්යයන් අඩුයි. ඉතින් ලංකාවේ ඇත්තටම මේ පෙට්‍රල් වාහන වලටදී ඩීසල් වාහන වලට ඒ තත්ත්වය තියෙනවා. ඒවා නිසි ලෙස සීරු මාරු කරලා ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒ පහසුකම්